හදයාබර දූදරුවනි සහෝදර සහෝදරියනි උන්වහන්සේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මවනකොට පංච ඉන්ද්‍රියන් උන්වහන්සේ අපට දීලයි මවල තිබෙන්නේ. ඒ ඉන්ද්‍රියන් පංචින්ද්‍රයන් ජීවිතයේ පුදුමාකාර ආකාරයකින් ආලෝක කිරීමටයි දෙවියන්ට ප්‍රසන්නව ජීවත්වීමටයි ඒ පංචින්ද්‍රියන් අපට දීලා තිබෙන්නේ. අපගේ ඇස හරිදේ දකින්න, අපගේ කන් හරිදේ ශ්‍රවණය කරන්න, අපගේ තොල් අපගේ දිව සත්‍යදේ උච්චාරණය කරන්න, අපගේ මනසින් හරිම නිර්මාණාත්මක වන්න, හදවතින් ජීවිතයේ හැම කෙනෙක්ම අවබෝධ කරගන්න. මේ පංච ඉන්ද්‍රියන් අපිට ඉතාමත්ම උතුම් ආකාරයෙන් පාවිච්චි කර යුතුයි. උන්වහන්සේ දෙල තිබෙන උන්වහන්සේ ප්‍රසන්න ජීවිතයක් ගත කිරීම සඳහා. නමුත් බොහෝ වෙලාවට අපි අපගේම පංච ඉන්ද්‍රියන් වලින් අපි ගොඩාක් අයහපත කරනවා හරි වැඩි. මිනිසුන්ට ගින්දර දෙනවා හදවතට අතිවිශාලයි. අසන්සුන් බවදීම ජීවිතයේ පැටලවීම නිර්මාණාත්මක විදිහට ජීවත්වනට වඩා ඒ නිර්මාණාත්මක ලෝකයක් බිහි කිරීමට වඩා ඒ ලෝකයේ ඉන්න ජනතාව පටලවන තත්වයකට ගෙන එන්නට අපි උත්සාහ කරනවා. මාදර දූ දරුවනි අද පළවෙනි කියවීමෙන් අපට කියන්නේ පේතෘතුමා විසින් ලියන ලද ඔබගේ ජීවිතයෙන් ඇස් පිල්ලක්මකින්වත් නරකක් තව කෙනෙකුට වෙන්නට තියන්නට එපා. ජීවිතයේ දෙවියන්ගෙන් ඈතට අරගෙන යන මංමාවත් මිනිසුන්ට ඔබගේ සහෝදර සහෝදරයන්ට තනන්න යන්නට එපා. ජීවිතය ඉතාමත්ම කලකිරීමකින් යුතු ජීවිතයක් බවට මේ ලෝකය ඉන ජනතාව පත් කරන්නට එපා. උන්වහන්සේ ආව කාර්ය ස්වාමිදානන් එවගේ තත්ත්වයක් උදා කරන්න නෙවෙයි. එනිසා ඔබගේ ජීවිතයෙන් අනිත් අයට යහපතක්ම වෙනවද කියන කාරණය කල්පනා කරන්නට අපව යොමු කරනවා පළවෙනි කියවීම තුළ. ඇත වශයෙන්ම අපේ ජීවිතයෙන් අපේ කටවචනයෙන් අපගේ තීරණවලින් විනාශකාරී දේවල් වෙනවා නම් අපේ ජීවිත දෙවියන්ට හරි අප්‍රසන්න ජීවිත බවට පත් කරනවා. එවන් හදවතකින් යදින යදුමක් කවදාක්වත් උන්වහන්සේ ආශිර්වාද කරන්නේ නැහැ. ඒ නිසා අපට පෙන්නුම් කරනවා පිළිතුරු ගීයෙන් ගීතාවලිය පොතේ 96 වෙනි ගීතාවලියේ නිරන්තරයෙන් එවන් ආකාරයෙන් ජීවත් වෙමින් අනිත් අයට ජීවිතේ යහපත කරමින් ජීවිතේ සුන්දර කරමින් ලස්සන චර්යාවන් ජීවත් වෙමින් ඔබ ජීවත් වෙනවා. ඔබ ජීවත් වීම තුළ දෙවියන් වහන්සේගේ දරුවන් බවට අනිත් අයට පෙන්නුම් කරන්න. මොකද ඔබගෙන් ජීවිතේ විසක් හැමතිස්සේම නරකක් නික්ම වෙනවනම් දේව දරුවන් කියලා කියන්න පුළුවන්කමක් නෑ. එනිසා උන්වහන්සේ අපට කියනවා යේසුස් සම්විධානන් ඔබගේ රජාණන් නම් ඔබගේ ජීවිතේ නිරන්තරයෙන් අනිත් අයට සුවය දානය කරන සැන්සිල්ලක් වන ජීවිත ගත කරන්නට ඕනේ. එතකොට ඒ ආකාරයෙන්ම අපි එනකොට ඔබට සුදුසු විශේෂ තුළින් අපට අනාවරණය කරනවා ඔබ යදින දෙව් මැදුර ඒක කුණු කසල ගොඩක් කරන්නට එපා. ඒ දෙව් මැදුර පිළිවෙලක් තිබෙන විනයක් තිබෙන තැනක් කරන්න. ඒ දෙව් මැදුර තුළ
යහපත පමණක් ඇතිවෙන විදිහට හැසිරෙන්න. එය යාඥාමය භූමියක් කරන්න, නීති කඩ කරන, ධර්මය කඩ කරන තැනක් කරන්නට එපා. එය දෙවියන් එක්ක සමවැදෙන තැනක්. එනිසාය දේව මන්දීරය හැම අතින්ම විනයක් රකින තැනක් කරගන්න. අන්න එහෙම තැනක් කරගනිමින් ඔබගේ ඇතුලාන්තයේ සුන්දර කරගනිමින් දේව ඇදහිල්ල තුළ දෙවි රජාණන්ගේ දරුවන් විතරපු ජීවත් වෙනවා නම් ඔබ යදින යදුමක් වේද, ඒ යදුම් තුළ ඉල්ලන ඉල්ලීමක් වේද, උන්වහන්සේ කිසි විටක එය අත් නොහරින බව ප්‍රකාශ කරනවා. හැම විටම එවන් අවස්ථාවල එවන් ආකාරයෙන් යදින යදුම් ආශිර්වාද කරනවා කියලා උන්වහන්සේ සුදෝ වචනය තුළ අනාවරණය කරනවා. ඒ නිසා මාදරදු දරුවනි, ඔබගේ ජීවිතයේ ඔබ යාඥා කරන්නට එන්නේ අන්නේ වගේ වාතාවරණයක් පසුත් වගේ ඇතුලාන්තයක් ඇතුවද කියලා ඔබ හොඳින් කල්පනා කළ බලන්න. අන්න එහෙම ආවොත් විතරයි දෙවියන්ගේ බලය ඔබගේ ඉල්ලීම් වලට ස්පර්ශ වන්නේ.